සමහර විනාශයන් මැනෙන්නේ කඩා වැටෙන ගොඩනැගිලි වලින් විතරක් නෙමෙයි. ඒවත් එක්ක මිහිදන්නුණු පුංචි හීනවලින්. 2025 වසරේ නොවැම්බර් මාසයේදී දිට්වා සුලිකුණාටුව ශ්‍රී ලංකාව පුරා මහා ව්‍යසනයක් සිදු කළා. ඒ අතරින් වඩාත්ම බලපෑමට පත් වූ ප්‍රදේශයක් තමයි කොත්මලේ. එහි පවුල්වලට තම ආදරණීයයන් අහිමි වුණා. ඔවුන්ගේ නිවාස එක මොහොතකින් විනාශ වුණා. ජීවිත සදාටම වෙනස් වුණා. නමුත් මේ සියල්ල අතරින් වැඩිම බරක් දරාගෙන සිටින්නේ ඔවුන්ගේ දරුවන්. ඔවුන්ට අහිමි වුණේ නිවසක් පමණක් නෙවෙයි. ඔවුන්ගේ හෙට දවසයි. ඒ බලාපොරොත්තු කියන්නේ නැවත ගොඩනගන්න පුළුවන් දෙයක්නේ. FSOQ ආයතනය කොත්මලේ රාජ්‍ය බලධාරීන් සමග එක්ව නියම්ගම්දොර විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ලක් ඉදිරිපත් කිරීමට කැප වී සිටිනවා. මේ ව්‍යාපෘතිය තුළින් පළවෙනි වසරේ සිට 11 වෙනි වසර දක්වා සිසුන් 200කට ආරක්ෂිත ඉගෙනුම් පරිසරයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතියට ක්වීන්ස්ලන්ත රජය සහ බ්‍රිස්බේන් ශ්‍රී ලාංකික ප්‍රජාව දැනටමත් තම සහයෝගය ලබා දෙනවා. දිට්වා සයික්ලෝන් එකේ හින්දා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 18000කට වැඩි සංඛ්‍යාවක්. ඒ කියන්නේ පුද්ගලයන් විදිහට ගත්තාම 60000කට වැඩි පුද්ගලයන් සංඛ්‍යාවකට මේ බලපෑමට ලක් වුණා. අපේ කොත්මලේ ගත්තාම රම්බොඩ පැත්තේ පාසල් කීපයක්ම සමහර පාසල් විදිහට තියෙනවා. නමුත් ඇතුළ ක්‍රැක් වෙලා ඒ වගේම උඩ ගල් පෙරලෙන්න ඔන්න මෙන්න විදිහට තියෙනවා. ඒ වගේම තමයි සමහර ඒවා ගිලා බහැලා තියෙනවා. හැමම මේ ස්ලිප් වෙලා තියෙනවා. සමහර ඒවා කැඩලම පැත්තක් කැඩලා ගිහින් තියෙනවා. සමහර ඒ වගේ টয়ලට්ස් ටික ගිහිලා තියෙනවා. ඔය වගේ විවිධ බලපෑම් වලට ලක් වුණා මේ පාසල් පද්ධතිය. ඉතින් ඒකෙදි අපේ දැන් තියෙන පාසල් 3ක් වහන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. මේ දරුවෝන්ව දැනට අපි తాවකාලිකව වෙන වෙන පාසල් දැන් අවට ඉන්න පාසල් වලට බෙදලා එහෙම ඇරලා දැන්ට මැනේජ් කරනවා. දැන් මේ ව්‍යාපෘතිය මම හිතන්නේ එක පන්ති කාමර 3කින් යුත් ගොඩනැගිල්ලක් තමයි හදන්න දැන් ටෙස්ටමෙන්තු කරලා තියෙන්නේ. ඒකට මිලියන 20කට ආසන්න වෙන්න මම හිතන්නේ වියදමක් යයි කියලා බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපේ රටේ දුෂ්කරම දිස්ත්‍රික්කයක් තමයි නුවරඑළිය. ඉතින් ඒකේ මේ පොඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක දරුවන් වෙනුවෙන් මේ කරන දායකත්වය මම බොහොම අගය කරනවා. ඒ වගේම තමයි ඒ ඔබ ආයතන FSOQ එකේ සියලු සමාජිකත්වයට සහ බ්‍රිස්බේන් රජයට ක්වීන්ස්ලන්ඩ් ගවර්න්මන්ට් එකට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කරන කැපවීමට සහ අපේ දරුවන් වෙනුවෙන් ලබා දෙන දායකත්වයට. නමුත් අපේ ගමන තවමත් අවසන් නැහැ. අද අපි ඔබට ආරාධනා කරන්නේ මේ බලාපොරොත්තුවේ කොටස්කරුවෙකු වෙන ලෙසටයි. ඔබ ලබා දෙන සෑම දායකත්වයක්ම කොමන ප්‍රමාණයකින් වුණත් ඒ ගොඩනගන්නේ පාසල් ගොඩනැගිල්ලක් පමණක්ම නෙමෙයි. ඒ ගොඩනගන්නේ මුළු ප්‍රජාවකම අනාගතයයි. දරුවන්ගේ හෙට දවසයි.